මමාස් බොයි ඒ කියන්නේ සමහර ෆැමිලිස් වල අම්මා සහ පුතා අතර තියෙන අන්හෙල්දි රිලේෂන්ෂිප් පැටර්න් එකක් ගැන තමයි මම මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. මුලින්ම කියන්න ඕන මේ සාමාන්‍ය විවාහයේ මමාස් බොයි කියලා දෙයක් අපි කිව්වට මදර් සන් එන්මෙෂ්මන්ට් කියලා තමයි සයිකොලොජිකලි මේ தত্ত্বය අපි හඳුන්වන්නේ. මේ මදර් සන් එන්මෙෂ්මන්ට් தত্ত্বයේදී මේ අම්මා සහ පුතා අතර බවුන්ඩරීස් පැහැදිලි නොමැති බවක්. එහෙම නැත්නම් බවුන්ඩරීස් නොමැති බවක් සහ අන්හෙල්දි ෆැමිලි ඩයිනමික් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ මදර් සන් එන්මෙෂ්මන්ට් තත්වයකදී අපිට දකින්න තියෙන ලක්ෂණ ටිකක් මම පැහැදිලි කරන්නම්. එතකොට ඔයගලන්ට මේ සම්බන්ධව හරි අවබෝධයක් ගන්න පුළුවන්. මේ මදර් සන් එන්මෙෂ්මන්ට් තත්වයකදී පෙන්눔 කරන පළවෙනි ලක්ෂණය තමයි මේ අම්මා සහ පුතා අතර බවුන්ඩරීස් ක්ලියර් නැහැ. එහෙම නැත්නම් එහෙම අර පැහැදිලි බවුන්ඩරීස් නැහැ. අම්මා too much involve වෙනවා. පුතාගේ ස්වාධීන බව අඩුයි. අපි කියනවා මෙතනදී මේ ඉන්ඩිවිජුවලිටි එක අඩුයි. මෙන්න මේ බවුන්ඩරීස් හරිම weak. එහෙම නැත්නම් බවුන්ඩරීස් නොමැති බව තමයි මේ මදර් සන් එන්මෙෂ්මන්ට් තත්වයකදී තියෙන ප්‍රධාන ලක්ෂණය. දෙවැනි ලක්ෂණය තමයි මේ පුතාට එහෙම නැත්නම් මේ ළමයාට තමන්ගේ මේජර් ලයිෆ් ඩිසිෂන්ස් එයටතේ ගත්තොත් තමන්ගේ කරියර් එක වෙන්න පුළුවන්, තමන්ගේ පාර්ට්නර් විශේෂයෙන්ම තමන්ගේ මැරේජ් එක සම්බන්ධ ඩිසිෂන්ස් තමන්ට ස්වාධීනව ගන්න බෑ. මේ මේජර් ඩිසිෂන්ස් වලට අම්මගේ අප්‍රූවල් එක තියෙන්න ඕන. ඒ කියන්නේ මේ අම්මගේ ජසර කැමැත්ත නෙවෙයි අම්මගේ අප්‍රූවල් එක. හිතමු තමන්ගේ කරියර් එක හෝ තමන්ගේ පාර්ට්නර් තමන්ට හොඳයි කියලා හිතන්නකෝ. හැබැයි තමන්ට ඒක හොඳ වුණාට වැඩක් නැහැ. ඒක අම්මට හොඳ නැත්නම්. ඒකට අම්මගෙන් අප්‍රූවල් එක නැත්නම්. තුන්වෙනි ලක්ෂණය තමයි හිතන්න අම්මගේ හිත රිදීමක් වෙනවා. ඒ කියන්නේ මේ පුතා වැරදි දෙයක් කරලා නෙවෙයි. සමහර විට අම්මා කරන්න කියපු දෙයක් කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අම්මා කැමති දෙයක් පුතාට කරන්න බැරි වෙනවා. ඉතින් ඔන්න ඒ නිසා අම්මගේ හිත රිදෙනවා කියලා හිතන්න. එහෙම නැත්නම් අම්මා බනිනවා. මෙන්න මෙහෙම තත්වයකදී පුතාට ලොකු ගිල්ට් එකක්, ඇන්සයිටි එකක් දැනෙනවා. ඒ කියන්නේ යාට දැනෙන්නේ මම ලොකු වැරද්දක් කළා. මං අම්මට වැරදි කෙනෙක් වුණා. අන්න ඒ විදිහට මේ අම්මගේ හිත රිදීමක් වුණොත්, අම්මා අකමැති දෙයක් කරන්න වුණොත්, එහෙම නැත්නම් අම්මා කැමති දෙයක් කරන්න බැරි වුණොත් මේ පුතාට ලොකු ගිල්ට් එකක් තමන් ගැන දැනෙනවා. හතරවෙනි ලක්ෂණය තමයි මේ මදර් සන් එන්මෙෂ්මන්ට් එකක් තියෙන ඒ පුතා අම්මා කියන්නේ කවුද? අම්මා කැමති දේවල් මොනවද? අම්මා සතුටු වෙන දේවල් මොනවද? අම්මට ඕන දේවල් මොනවද කියන එක දන්නවා. ඒක පැහැදිලි. හැබැයි තමන් කියන්නේ කවුද? තමන් කැමති දේවල් මොනවද? තමන්ට ඕන මොනවද කියන එක මෙයාට අපැහැදිලි. ඒ කියන්නේ අම්මා කියන්නේ කවුද? අම්මට මොනවද ඕන කියන එක දන්නවා පැහැදිලිව. හැබැයි තමන් කියන්නේ කවුද? තමන්ට ඇත්තටම මොනවද ඕන කියන එක මෙයාට අපැහැදිලි. පස්වෙනි ලක්ෂණය තමයි මේ මදර් සන් එන්මෙෂ්මන්ට් එකක් තියෙන මේ පුතාට හිතෙන්නේ අම්මගේ ඉමෝෂන්ස් එහෙම නැත්නම් අම්මගේ මූඩ් එක ෆික්ස් කරන එක තමයි තමන්ගේ ලොකුම වගකීම. ඒ කියන්නේ අම්මා හොඳින් ඉන්න ඕන. ඒක තමයි ලොකුම ටාස්ක් එක. හිතමු අම්මා මොකක් හරි වෙන හේතුවක් නිසා මූඩ් එක පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නවා කියලා. ඒත් මේ පුතාට දැනෙන්නේ ඒ අම්මගේ මූඩ් එක ෆික්ස් කරන එක තමන්ගේ වගකීමක්. අන්න ඒ විදිහ හැඟීමක් තමයි මේ පුතාට දැනෙන්නේ. ඒ වගේම අම්මගේ මූඩ් එකට මේ පුතාට ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්. හිතමු අම්මගේ මූඩ් එක පොඩ්ඩක් අවුල්. අම්මා පොඩ්ඩක් දුකින් ඉන්නේ. එහෙම තත්වයක් තිබ්බොත් මේ පුතාට තමන්ගේ අනිත් මුකුත් වැඩක් හරියට කරගන්න බෑ. කියන්නේ අම්මගේ මූඩ් එක ෆික්ස් වෙනකන් මෙයාට වෙන තමන්ගේ දෙයක් හරියට කරගන්න බෑ. ફોකස් කරන්න බෑ. විශේෂයෙන්ම මේ අම්මගේ මූඩ් එක අවුල් වෙලා තියෙන වෙලාවට තමන්ගේ පාර්ට්නර් එක්ක එහෙම තමන්ට හොඳින් ඉන්න අපහසුයි. ඒක හරිම අන්කම්ෆර්ටබල් විදිහට දැනෙනවා. මදර් සන් එන්මෙෂ්මන්ට් තත්වයක ඊළඟ ලක්ෂණය තමයි මේක තමයි ගොඩක්ම ට්‍රිගර් වෙන තැන. මේ අම්මා මේ පුතාගේ රිලේෂන්ෂිප්ස් වලට too much involve වෙනවා. ඒ කියන්නේ හිතමු මේක උත්සන්න තත්වයට ගියොත් පුතා පාර්ට්නර් කෙනෙක්ට ක්ලෝස් වෙනවට. ඒ කියන්නේ පුතා ගර්ල් කෙනෙක්ට ක්ලෝස් වෙනවට
අකමැති බවක්. ඒ කියන්නේ පුතා ගර්ල් කෙනෙක්ට ක්ලෝස් වීම මේ අම්මට ත්‍රෙට් එකක් වගේ දැනෙන තැනුත් එනවා. ඉතින් මේ නිසාම මේ අම්මා මේ පුතාගේ රිලේෂන්ෂිප්ස් වලට එහෙම නැත්නම් මැරේජ් එකට නිතරම ඉන්වෝල්ව් වෙනවා. ඒ වගේම තමයි මේ පුතත් බවුන්ඩරීස් නැතිව ප්‍රයිවසි එකක් නැතිව හැම දෙයක්ම අම්මත් එක්ක ෂෙයා කරනවා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකේ එහෙම නැත්නම් මැරේජ් එකේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඒ වගේම සමහර විට තමන්ගේ සෙක්ස් ලයිෆ් එකේ දේවල් පවා අම්මට කියනවා. එන්න මේ විදිහට අම්මා මේ පුතාගේ රිලේෂන්ෂිප්ස් වලට ඕවර් ඉන්වෝල්ව් වීමක් සහ පුතා අම්මත් එක්ක බවුන්ඩරීස් නැතිව ප්‍රයිවසි එකක් නැතුව හැමදේම ෂෙයා කරන තත්ත්වයක් මේ මදර් සන් එන්මෙෂ්මන්ට් තත්ත්වයකදී දකින්න පුළුවන්. ඊළඟට මම මේ දේ අනිවාර්යෙන් මතක් කරන්න ඕන. එහෙම නැත්නම් මේ මම කියන මේ කාරණා ගැන යම් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අම්මගේ පුතාගේ බොන්ඩ් එක ගැන වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. විශේෂම කාරණය තමයි අම්මා සහ පුතා අතර හෙල්දි බොන්ඩ් එකක් තිබීම. ඒ කියන්නේ අම්මා සහ පුතා අතර හොඳ ආදරණීය බැඳීමක් තිබීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම මේ ළමා කාලයේදී මේ අම්මත් එක්ක තියෙන හෙල්දි බොන්ඩ් එක කියන එක ඉතාමත් වැදගත් දෙයක්. ඒක වැදගත් වෙනවා මේ ළමයාට ඉමෝෂනලි හොඳ විදිහට ඩිවලොප් වෙන්න. හැබැයි හෙල්දි බොන්ඩ් එකක් ඒ කියන්නේ මේ අම්මා සහ පුතා අතර හෙල්දි බොන්ඩ් එකක් තිබීම සහ මේ එන්මෙෂ්මන්ට් තත්වයක් කියන්නේ ගොඩක් වෙනස් තත්වයන් දෙකක්. මම පොඩි වෙනස්කම් ටිකක් කියන්නම්. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. පළවෙනි කාරණය තමයි අම්මා සහ පුතා අතර හෙල්දි බොන්ඩ් එකක් නම් තියෙන්නේ. එතන ඒ පුතාගේ ඉන්ඩිවිජුවලිටි එක. එහෙම නැත්නම් අපිට සරලව කියන්න පුළුවන් ස්වාධීන බවක් තියෙනවා. ඒ කියන්නේ අර අම්මා සහ පුතා කියන ඒ අපි කියන යුනිට් එකක් තියෙනවා. පුතා තනිවම පුද්ගලයෙක් විදිහට ගොඩනැගෙන තත්ත්වයක් තියෙනවා. හැබැයි මේ එන්මෙෂ්මන්ට් තත්වයකදී ඒ ඉන්ඩිවිජුවලිටි එක එහෙම නැත්නම් ඒ ස්වාධීන බව නැහැ පුතාට. ඒ පුතා සහ අම්මා කියන්නේ එකක් වගේ. එතනින් එහාට දෙයක් නැහැ. පුතාට තනිවම ගොඩනැගීමක් ස්වාධීනව ගොඩනැගීමක් නැහැ. දෙවැනි කාරණය තමයි හෙල්දි බොන්ඩ් එකකදී එහෙම නැත්නම් සිකියුර් බොන්ඩ් එකකදී අපිට මේ අවශ්‍ය තැන්වලදී නෑ කියන්න බෑ කියන්න තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක මේ ලොකු බ්ලාස්ට් එකක් වෙන දෙයක් නෙවෙයි. හැබැයි මේ ඉන්මෙෂ්මන්ට් තත්වයකදී තමන් කැමති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න අකමැති දේවල් වලට බෑ කියන්න එහෙම අපහසුයි. සමහරවිට බෑ. ඒ කියන්නේ මේ බවුන්ඩරීස් නෑ මේ එන්මෙෂ්මන්ට් තත්වයකදී. තුන්වෙනි වෙනස්කම තමයි අම්මා සහ පුතා අතර තියෙන හෙල්දි බොන්ඩ් එකකදී ප්‍රධාන වශයෙන් මේ කුඩා කාලේ ඉඳලා අම්මා තමයි පුතාගේ ඉමෝෂන්ස් සම්බන්ධයෙන් වගකීම් සහගත වෙන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ කුඩා ළමයාගේ ඉමෝෂනල් රෙගියුලේෂන් සම්බන්ධයෙන් අම්මා තමයි වගකීම් සහගත වෙන්නේ. ඒ වගේම අම්මා මේ පුතාගේ growth එක වෙනුවෙන් තමයි බොහෝ විට පෙනී ඉන්නේ. හැබැයි මේ ඉන්වෙස්ට්මන්ට් තත්වයකදී දකින්න තියෙන්නේ පුතා තමයි අම්මගේ ඉමෝෂන් සම්බන්ධයෙන් රිස්පොන්සිබල් වෙන්නේ. පුතා තමයි අම්මව ඉමෝෂනලි ෆික්ස් කරන්න නිතරම කටයුතු කරන්නේ. හතරවෙනි වෙනස්කම තමයි මේ හෙල්දි බොන්ඩ් එකක් කියන්නේ ෆ්‍රීඩම් එකක් දැනෙන දෙයක්. යම් පීස් එකක් දැනෙන දෙයක්. හැබැයි මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ මේ මදර් සන් ඉන්වෙස්ට්මන්ට් තත්වයකදී පුතාට දැනෙන්නේ ගිල්ට් එකක්. මේ ගිල්ට් කියනක තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එකක අර ෆුවල් එක ඉන්ධනයේ විදිහට තියෙන්නේ. ඒ වගේම යම් ඇන්සයිටි එකක් අන්න ওই විදිහ ගිල්ට් ඇන්සයිටි ෆියර් අන්න ඔය දේවල් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් තත්වයකදී පදනම වෙන්නේ. අර ෆ්‍රීඩම් පීස් වගේ දෙයක් නෙවෙයි. ඊළඟට අපි බලමු මේ අම්මා සහ පුතා අතර ඇයි මේ විදිහ අන්හෙල්දි පැටර්න් එකක් ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ මේ මදර් සන් ඉන්වෙස්ට්මන්ට් තත්වයක තියෙන සයිකොලොජි එක මොකක්ද? අපි ඒ ගැන ටිකක් දැනගමු. දැන් සමාජයේ මේ මමාස් බොයි කියලා අපි බ්ලේම් කරනවා. ඒ කියන්නේ මේ පුතාටනේ අපි බ්ලේම් කරන්නේ. එයා දුර්වල කෙනෙක්. හරි ওই විදිහට කම්ප්ලේන් කිරීමක් තමයි අපිට දකින්න තියෙන්නේ. හැබැයි ඔයා දන්නවද මේ මදර් සන් ඉන්වෙස්ට්මන්ට් තත්වයක් තියෙන්නේ මේ පුතාගේ දුර්වලතාවයක් නිසා නෙවෙයි.
එහෙම නැත්නම් මේ පුතා තමන් හිතලා තෝරගත්ත දෙයක් නිසා නෙවෙයි. ඇත්තටම මේ පුතත් ඉන්ටර්නලි කියන්නේ අතුලාන්තයෙන් ගොඩක් ස්ට්‍රගල් කරනවා. මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක් ඇත්තටම කාලයක් තිස්සේ ගොඩනගෙන පැටර්න් එකක්. ළමා කාලයේදී ගොඩනගෙන පැටර්න් එකක් මේක. මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක් තියෙන ෆැමිලීස් දිහා බැලුවම බොහෝ විට අපිට පොදුවේ මෙන්න මේ කාරණය දකින්න තියෙනවා. ඒ තමයි මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක් ගොඩනැගිලා තියෙන ෆැමිලීස් වල තාත්තගේ රෝල් එක ඇබ්සන්ට්. ඒ කියන්නේ මේ අම්මා සහ එයාගේ හස්බන්ඩ් අතර හොඳ බොන්ඩ් එකක් නැහැ. ඉතින් බොහෝ විට මේකට තාත්තා ෆිසිකලි අවේලබල් නැහැ. කියන්නේ තාත්තා පවුල තුල නැහැ. එහෙම නැත්නම් තාත්තා පවුල තුල ෆිසිකලි ඉන්නවා. ඉමෝෂනලි අන්අවේලබල්. අම්මයි තාත්තයි අතර හොඳ ඉමෝෂනල් බොන්ඩ් එකක් නැහැ. ඉතින් මේ නිසා අම්මට වැලියු එකක් නැහැ. අම්මට ආදරයක් ලැබෙන්නේ නැහැ. කෙයාරින් එකක් ලැබෙන්නේ නැහැ. සපෝට් එකක් ලැබෙන්නේ නැහැ. අම්මා ගොඩක් තනි වෙලා, අම්මා ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. අන්න ඔය වගේ තත්ත්වයක් මේ ෆැමිලීස් වල තියෙනවා. ඉතින් මේ අම්මා තුල ඉමෝෂනල් වොයිඩ් එකක් තියෙනවනේ. හිදසක් තියෙනවනේ. ඉතින් බොහෝ වෙලාවට මේ ඉමෝෂනල් වොයිඩ් එක එහෙම නැත්නම් ඒ හිස්තන ෆිල් කරගන්න මේ අම්මා තමන්ගේ පුතාට ඉමෝෂනලි ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ මේ පුතාගෙන් තමයි ඒ පිළිගැනීම, වටිනාකම, ආදරය මේ හැම ඉමෝෂනල් නීඩ් එකක්ම බලාපොරොත්තු වෙන්නේ. මොකද අම්මට තමන්ගේ පාර්ට්නර්ගෙන් ඒ දේවල් ලැබෙන්නේ නැහැනේ. ඉතින් මේ නිසා අම්මගේ ඉමෝෂනල් රීඇෂුරන්ස් එක බවට මෙන්න මේ පුතාපත් වෙනවා. ඉතින් මේ නිසා මේ පුතා ළමා කාලයේදී ඇත්තටම මේ ළමයෙක් විදිහට ගොඩනගෙනවාට වඩා අම්මගේ ඒ ඉමෝෂනල් නීඩ්ස් වලට රිස්පොන්සිබල් වෙන කෙනා විදිහට ඒ අම්මාගේ මූඩ් එක ෆික්ස් කරන කෙනා විදිහට තමයි ගොඩ නැගෙන්නේ. ඒ විදිහට මේ පුතාට අම්මගේ ඉමෝෂනල් රීඇෂුරන්ස් එක විදිහට කුඩා කාලේ ඉඳලම කටයුතු කරන්න සිද්ධ වීමට අමතරව මේ අම්මගේ තියෙන පාස්ට් ට්‍රෝමා නිසා එහෙම නැත්නම් මේ අම්මට ඉන්සෙකියුර් ඇටැච්මන්ට් ස්ටයිල් එකක් තිබීම, ඒ වගේම මේ අම්මා තුල නාසිසිස්ටික් පර්සනැලිටි ට්‍රේට්ස් තිබීම, අන්න ඔය වගේ විවිධාකාරයේ හේතුන් වල බලපෑම ඔස්සේ මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක් පවුලක් තුල ගොඩනැගෙන්න පුළුවන්. ඊළඟ වැදගත්ම කාරණය ඒ තමයි මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක් කියන්නේ ලොකු කොස්ට් එකක් තියෙන දෙයක්. කියන්නේ ලොකු අහිතකර ප්‍රතිඵල ඇති වෙන දෙයක්. මේකේ ප්‍රධාන වශයෙන් මේ පුතාට, ඒ කියන්නේ මේ ඩයිනමික් එක තුල ඉන්න මේ පුතාට ඇතිවන අහිතකර බලපෑම් විදිහට ගත්තොත් ප්‍රධානම දේ තමයි මේ පුද්ගලයාට, මේ පුතාට ඉන්ඩිවිජුවලිටි එකක්. ඒ කියන්නේ අර sense of self කියන දෙය ගොඩනගා ගන්න අපහසු වෙනවා. තමන් කියන්නේ කවුද? තමන්ට ඇත්තටම මොනවද ඕන? තමන්ට ඇත්තටම අවශ්‍ය ජීවිතය කොයි වගේද? තමන් ඇත්තටම සතුටු වෙන්නේ මොන දේවල් වලින්ද? මෙන්න මේ දේවල් සම්බන්ධව පැහැදිලි අවබෝධයක් ගොඩනගා ගන්න අපහසු වෙනවා මෙන්න මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක ඉන්න මේ පුද්ගලයාට. ඒ වගේම මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයකදී මේ පුතාට තමන් වෙනුවෙන් පෙනී ඉන්න එක, තමන් සතුටු වෙන එක, තමන් ආස දෙයක් කරන එක ලොකු ගිල්ට් එකක් විදිහට දැනෙනවා. එක්සාම්පල් එකක් කියනවා නම් සමහර සිදුවීම් තියෙනවා මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයක් තියෙන ඒ පුතාලා හිතන්න තමන්ගේ පාර්ට්නර් එක්ක ගිහිල්ලා රස කෑමක් කනවා කියලා හිතන්න. නැත්නම් යාළුවෝ එක්ක ගිහිල්ලා විනෝද වෙනවා. මෙන්න මේ රස කෑමක් කන එක, එහෙම නැත්නම් අම්මා නැතිව ගිහින් විනෝද වෙන එක පවා ලොකු ගිල්ට් එකක් විදිහට දැනෙනවා. කියන්නේ මේ මම මේ තනියම මේ රස කෑමක් කනවා නේද, මේ අම්මා ගෙදර ඉද්දි නේද මම මේ ඇවිත් මේ විනෝද වෙන්නේ. අන්න ඒ විදිහට මේ ඉරෂනල් මට්ටමටම මේ ගිල්ට් එක ගියපු මේ මදර්ස් ඇන්ඩ් එන්මෙෂ්මන්ට් තත්වයන් අපිට දකින්න තියෙනවා. ඊට අමතරව people pleasing තත්වයන් නැතිවීම, anxiety disorders, depression වගේ මේ disorders කෙරෙහි පවතින risk එක වැඩිවීම, ඒ වගේම හොඳ relationships,
පවත්වාගෙන යන්න අපහසු වීම අන්න ඔය වගේ බොහෝ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙනවා මෙන්න මේ mother son enmeshment තත්ත්වයක් තියෙන ඒ පුද්ගලයන්. ඊළඟට තමයි මේ ප්‍රශ්නය ගොඩක්ම උත්සන්න වෙන තැන එන්නේ. ඒ කියන්නේ මේ mother son enmeshment කියන දෙය ගොඩක්ම ට්‍රිගර් වෙන තැන තමයි මේ පුතා රිලේෂන්ෂිප් එකකට යාම. එහෙම නැත්නම් මේ පුතාගේ මැරේජ් එක. හේතුව දැන් මේ mother son enmeshment තත්වයකදී මේ පුතා deeply emotional attachment එකක් හදාගෙන ඉන්නේ අම්මත් එක්ක. ඉතින් මේ ඔස්සේ මේ පුතා මැරේජ් එකකට ගියාම විවිධාකාරයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. මොකද මේ අම්මා සහ පුතා අතර තියෙන්නේ healthy emotional bond එකක් නෙවෙයිනේ. unhealthy emotional bond එකක්නේ. ඉතින් මේ නිසා ඇතිවන ගැටලු විදිහට ගත්තොත් මේ පුතාගේ පාර්ට්නර් එහෙම නැත්නම් මේ වයිෆ්ට නිතරම දැනෙන්න පටන් ගන්නවා මේ ෆැමිලි එක තුල එහෙම නැත්නම් මේ රිලේෂන්ෂිප් එක තුල එයාට ප්‍රයොරිටි එකක් නැහැ. එයාට වටිනාකමක් නැහැ. ඒ කියන්නේ මේ පුතා එහෙම නැත්නම් තමන්ගේ හස්බන්ඩ් නිතරම ප්‍රයොරිටයිස් කරන්නේ වැලියු කරන්නේ තමන්ගේ අම්මව. ඒ කියන්නේ අම්මට සලකන්න එපා කියනවා නෙවෙයි. හැබැයි නිතරම මේ වයිෆ් එහෙම නැත්නම් මේ පාර්ට්නර් මේ රිලේෂන්ෂිප් එක තුල නිග්ලෙක්ට් වෙනවා. එයාව නිකන් වැලියු කරන්නේ නැති තත්වයකට පත් වෙනවා. එයාගේ අදහස් වලට වටිනාකමක් නැති තත්වයන් ඇති වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න තව වැඩි වෙන්න බලපාන හේතුව තමයි දැන් මේ අම්මා සහ පුතා අතර බවුන්ඩරිස් නැහැනේ. ප්‍රයිවසි එකක් නැහැනේ. ඉතින් මේ නිසා මේ පුතා තමන්ගේ මැරේජ් එකේ තියෙන හැම විස්තරයක්ම අම්මත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ අම්මත් too much මේ ෆැමිලි එකට ඉන්වෝල්ව් වෙනවා. මැරේජ් එකට ඉන්වෝල්ව් වෙනවා. හිතමු මැරේජ් එකේ ප්‍රශ්නයක් වෙනවා කියලා. ඒක මේ හස්බන්ඩ් ඇන් වයිෆ් අතර විසඳ ගන්නවා වෙනුවට මේ පුතා ඉක්මනින්ම යනවා තමන්ගේ අම්මා ළඟට. එහෙම නැත්නම් අම්මට හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම කතා කරලා කියනවා. මේ ඔස්සේ මේ අම්මා මේ මැරේජ් එකට නිතරම ඉන්වෝල්ව් වෙනවා සහ මේ මැරේජ් එක එහෙම නැත්නම් මේ හස්බන්ඩ් ඇන් වයිෆ් ගේ ඊටමත් වැදගත් දේවල් පවා අම්මගේ අප්‍රූවල් එක නැත්නම් කරන්න බැරි තත්වයන් සමහර වෙලාවට ඇති වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවන් වලදී මේ හස්බන්ඩ් එහෙම නැත්නම් මේ පුතා ෆ්‍රීස් වෙනවා. ඒ කියන්නේ මේ නම් වෙනවා. කියන්නේ යාට හිතා ගන්න බැරි වෙනවා මම මොකද්ද කරන්න ඕන? මං කාවද තෝරගන්න ඕන? කවුරු කියන දේ දහන්න ඕන? ඉතින් ඒ විදිහට මේ පුද්ගලයාටත් ඒ වගේ මේ පුද්ගලයා ගොඩනගා ගන්න රිලේෂන්ෂිප්ස් වලටත් බොහෝ ගැටලුකාරී තත්වයන් මේ mother son enmeshment එකක් නිසා ඇති වෙනවා. ඊළඟ වැදගත්ම කාරණය. ඒ තමයි මේ තත්ත්වය අපිට වෙනස් කරගන්න පුළුවන්ද? දැන් හිතමු ඔයා රිලේෂන්ෂිප් එකක් පටන් අරගෙන ඉන්නේ මේ mother son enmeshment එකක් තියෙන පුද්ගලයෙක් එක්ක. නැත්නම් ඔයා මැරි කරලා ඉන්නේ මේ විදිහ තත්වයක් තියෙන කෙනෙක් එක්ක. මේක වෙනස් කරන්න පුළුවන්ද? මුලින්ම කියන්න ඕන මේ mother son enmeshment තත්වයක් බලපෑම් කරලා කම්ප්ලේන් කරලා චෝදනා කරලා ක්‍රිටිසයිස් කරලා කවදාවත් අපිට වෙනස් කරන්න බෑ. ඇත්තටම ඒ විදිහට අපි try කළොත් මේ ප්‍රශ්නේ වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ පැටර්න් එක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි වෙනස් කරගන්න කාරණා කිහිපයක් අවශ්‍ය කරනවා. පළවෙනි එක. මේ පුතා එහෙම නැත්නම් මේ පුද්ගලයා එයාගේ අම්මා සමග තියෙන්නේ අන්හෙල්දි පැටර්න් එකක් කියන එක තේරුම් අරගෙන දින්නේ. එයාට ඒ අවයානස් එක තියෙනවද? හේතුව මේ mother son enmeshment එකක ඉන්න මේ පුද්ගලයාට එහෙම නැත්නම් ඒ පුතාට අවයානස් එක නැත්නම් ඒ කියන්නේ එයා දන්නේ නැත්නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එයා දන්නේ නැත්නම් මෙතන අන්හෙල්දි පැටර්න් එකක් තියෙනවා කියලා අපි බාහිරින් කොච්චර දේවල් එක්ස්ප්ලেইন කළත් එකෙන් අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. නිසා පළවෙනිම දේ තමයි ඒ පුද්ගලයාට අවබෝධයක් තියෙන්න ඕන. ඒ පුද්ගලයා ඇක්සෙප්ට් කරලා තියෙන්න ඕන. ඔව් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන වෙනස් කරගන්න දෙයක් තියෙනවා කියන එක.
දෙවැනි කාරණය තමයි එයාට උනන්දුවක් තියෙන්න ඕන, කැමැත්තක් තියෙන්න ඕන මේ පැටර්න් එක වෙනස් කරගන්න. ඉතින් ඔය කාරණාවන් දෙක තියෙනවා නම් අපිට මේ අන්හෙල්දි පැටර්න් එකක් වෙනස් කරගන්න පුළුවන්. අපිට ඒ ඔස්සේ හොඳ රිලේෂන්ෂිප් එකක් ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අවශ්‍ය සයිකොලොජිකල් සපෝට් එක ලබා ගන්න යොමු වෙන්න පුළුවන්. සයිකොලොජිස්ට් කෙනෙක් ළඟට හෝ සයිකෝതെරපිස්ට් කෙනෙක් ළඟට ගිහින් ඒ අදාළ ප්‍රොෆෙෂනල් සපෝට් එක ලබා ගන්න පුළුවන් මේ දේවල් වෙනස් කරගන්න. ඉතින් මම හිතනවා මේ mothers and enmeshment තත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඔයාට මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ mental health related දේවල් ගැන ඔයා මින් ඉදිරියටත් දැනගන්න කැමති කෙනෙක් නම් mental health with Avishka channel එකත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න.